හලෝ යාළුවනේ, ඉතින් මම ඔයාලට අද කියලා දෙන්න යන්නේ කොහොමද CS මැච් එකක් ගහගන්නේ කියලා. CS මැච් එක මාස්ටර් ගහන්නේ කියලා. ඉතින් මුලින්ම ඔයාලා CS සිලෙක්ට් කරගන්න ඕනේ. ඊට පස්සේ මැච් එක ස්ටාර්ට් කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට වැටෙයි. ඉතින් වෙපන් එකක් තෝරගෙන ඔයාලට ගහන්න DC වෙපන් එකක් තෝරගන්න. තෝරගත්තට පස්සේ කරන්න තියෙන්නේ පොඩ්ඩක් වෙපන් එක අතට අරන් බලන්න ඔයාලා තෝරගත් වෙපන් එකටම ඇවිල්ලා තියෙන්නේ කියලා. පොඩ්ඩක් මැප් එක ඉස්සරහට යන්න, අනිත් අය ගැන පොඩ්ඩක් සරිමින්වත් වෙන්න. ඊට පස්සේ උඩ දුවන කට්ටිය ගැන වෙඩි තියන්නේ අද්දි බිම ඉන්න අය මේ වගේ මකුළු දාලා වෙඩි තියන. ඒ වගේ වෙලාවට ගන්න පුළුවන් සොලියුෂන් එකක් ගැන මම ඇත්තටම දන්නේ නැහැ. මෙන්න මේ වගේ කෙහෙල් මිනිස්සු එහෙම හම්බ වුණා පොඩ්ඩක් පරිස්සම් වෙන්න. පේනවනේ ජම්පරි දාන හැටි. ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙන්න මේ විදියට ඊළඟ බැච් එකේ දුර තියන්න පුළුවන් වෙපන් එකක්. හරිද? දුර තියන්න පුළුවන් වෙපන් එකක් හොයාගෙන ඊට පස්සේ පොඩ්ඩක් ස්කෝප් කරලා එහි මේ බලලා පොඩ්ඩක් බලා ගන්න මේකේ කොහොමද කියන්නේ උණ්ඩ යනවද, ඔයාලට දුවන්න ලේසිද, ඒ වගේ දේවල්. ඊට පස්සේ පයින්නවා අර වගේ නොපෙනී යන කාව හරි දැක්කොත් පොඩ්ඩක් වෙඩි තියලා එයා පේන්න ගන්න. කියන්නේ පේන තත්ත්වයට ගන්න පුළුවන්. ඒ කියන්නේ බලය දැන් මම වෙඩි තියද්දි මේ මෙන්න මේ ලකුණු වැටෙනවා නම් ඒ කියන්නේ ඔයගේ ටීම්මේටර්ට වෙඩි වදිනවා. කවුරු හරි වෙඩි තියනවා. ඒක අපිට අදාළ නෑ. ඒක ටීම්මේටර් තමයි දාලා ටීම්මේටර් වෙන්න ඇති නේද? ඊට පස්සේ ඔන්න ඔය විදිහට පොඩ්ඩක් ගිහිල්ලා පොඩ්ඩක් ගහලා අර වගේ වෙඩි තියද්දි පොඩ්ඩක් පිටිපස්සෙන් ගිහිල්ලා මෙන්න මේ ආකාරයට වෙඩි තියාගන්න ඕනේ. ඊට පස්සේ වෙඩි තිබ්බට පස්සේ වල කිල්ල එක අනිවාර්යෙන් ගහගෙන නොක් කරොත් අනිත් අය ගිනි දාන්න. අනිත් අය ගැන අපිට වැඩක් නැහැ. නොක් කරලා ඉන්නට තමයි වෙඩි තියාගන්න ඕනේ. ඔන්න ඔය විදිහට වෙඩි තියාගන්න. තව දෙයක් තමයි ඔයාලා පොඩ්ඩක් ඔටෝ වෝල් දාගෙන ඉන්න අය. ඔටෝ වෝල් පොඩ්ඩක් භයානකයි. පේනවනේ ගහන තැන නෙමෙයි වදින්නේ. ඒ හින්දා ඔටෝ වෝල් ගහනවා නම් වෝල් 3-4ක්වත් තියාගන්න ඕනේ ළඟ. මේ මැෂින් එහෙම දාගෙන ගියාම ඔයාලට මැච් එක දුවදී මැච් එකේ වාසිය ඔයාලට තියාගන්න පුළුවන්. sorry. ඊට පස්සේ මෙන්න අපේ ඊළඟ මැච් එක තුන්වෙනි එක. මේකේ මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද කවර් වෙලා ගහන්නේ කියන එක. මෙන්න මේ විදිහට තවත් ඉතාමත් සුරක්ෂිත ලෙස වෙඩි තිබ්බත් ගණන් ගන්න බෑ. ගණන් ගන්න බෑ. සුරක්ෂිත ලෙස කවර් වෙලා ඉන්න ඕනේ. ඊට පස්සේ කවර් වෙලා හින්දියා ඇති කියලා හිතුනට පස්සේ මේ විදිහට පොඩ්ඩක් ගිහිල්ලා ස්කෝප් කරලා වෙඩි තියන්න. හොඳට වෙඩි තියන්න. හොඳට මේක කියලා වෙඩි තියන්න ඕනේ. හරි. sorry. ඊට පස්සේ මේ බනාන මල්ලිලාගෙන් පරිස්සම් වෙන්න කියලා මම ඔයාලට වේලාසනින්ම කිව්වනේ. ඔන්න බලන්න දැන් මේ බනාන මල්ලි මෙතනට ඇවිල්ලා ගහනවා. ගැහුවා අපේ දෙන්නටම ගැහුවා. අර ඇස් දෙක ඕයි තියන් ඉඳද කියන මන් දන්නේ නැහැ. ඔන්න යාව නරුවා. දැන් මාර වෙඩි හරි වෙඩි තිබ්බ මරුවා හරි. ඊට පස්සේ මැච් එකේ විදිහට ඉවරුණා. හරිද? ඉතින් මෙහාෙන් කතා කරලා නැහැ. ඊට පස්සේ මම රෂ් කරන්න ගන්නයක් ගන්නවා අන්තිම මැච් එකේ. මේ රෂ් කරන ගන්න. හරි. ඊට පස්සේ ඔයාලා දුවගෙන යනවා. දුවගෙන යද්දී අර විදිහට ලකුණක් වැටෙනවා නම් ඔයාලට පේනවා ඇති එනමියෙක් එතන ළඟින් ගියා. පොඩ්ඩක් ඒ හින්දා කව වෙලා ඉන්න මේ වගේ මෝඩ විදිහට ඕපන් යන්න එපා. ඕපන් කියලා වෙඩි තිබ්බොත් ඔයාලට දුවන්න ගියොත් ඔන්න ඔය විදිහට මැරෙන්න තමයි වෙන්නේ. හරිද? ඊට පස්සේ දැන් ඔයාලට කරන්න දෙයක් නැහැ. ඉතින් බලන් ඉන්න තමයි තියෙන්නේ. අන්තිම ටීම්මේටට කරන්න තියෙන දේ තමයි මෙයා මේ කරලා පෙන්නන්නේ. මේ විදිහට මූණ තියාගන්න ඕනේ. මම පේන්න මූණ තියලා ඔන්න ඔය විදිහට කරන්න ඕනේ. අන්තිම මැච් එක කරන්න තියෙන්නේ මොන දේද? MW එකක් ගන්න ඕනේ. හරිද? MW කරගෙන හෝම කරලා නිකම් වෙඩි තියන්න ඕනේ. නිකම් වෙඩි තියලා පොඩ්ඩක් එනවා එහෙට. පොඩ්ඩක් ඉඳලා චතුට්ටක් ගිහිල්ලා පොඩ්ඩක් අය පාත්‍ර පොඩ්ඩක් ස්කෝප් කරන්න විතරයි වාට හම්බුනේ. කොහොමද වෙඩි තියන්න වෙන්නේ නැහැ. ඒක නෙමෙයි සාමාන්‍ය දෙයක්. ඊට පස්සේ ඔන්න ඔය විදිහට ඔයාලා හිතන්නත් කලින් මැච් එක ඉවර වෙලා තියෙයි. ඉතින් දැන් ඔයාලට කල්පනා කරනවා දැන් මේ විදිහට ගාලා කොහොමද මැච් එක මාස්ටර් ගහන්නේ කියලා. ඉතින් මම තරු 73 ඉඳී
දැන් 72යි. ඒ කියන්නේ මට තව තවරු 22යි තියෙන්නේ මාස්ටර් ගහන්න කරු 50. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවනම් මේ මාස්ටර් ගහන්න ඕන අයට ෂෙයා කරන්න. මාස්ටර් ගහන්න තියලා ෂෙයා කරන්න.